රොන්සොයා කතාව මේ දවස්වල ගොඩක් දෙනෙක් බලන්නේ ආදේශුයි හසරැලි නිසා. ගොඩක් දෙනෙක් සමහර වෙලාවට බලන්නේ ආදේශුයි හසරැලි ඉන්න කොටස් ටික විතරක්ම වෙන්නත් පුළුවන්. ඔයත් අන්න ඒ වගේ කෙනෙක් නම් ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නකෝ. දැන් ආදේශ් නිතරම කරන්නේ හසරැලිව කේන්ති ගස්සන එක. අපි නම් ඉතින් ආස හසරැලිගේ අහිංසකකමටනේ. හසරැලිගේ බෝල ඇස් දෙකයි දිග කොණ්ඩෙයි අහිංසක මූණයි දැක්කම ඕනි කෙනෙක්ගේ හිත පිරෙනවනේ. හැබැයි ඉතින් එක අතකට ආදේශ් හසරැලිව කේන්ති ගසන එකත් හොඳයි. මොකද හසරැලිගේ කේන්තිය ඇතුලේ හිත පිරෙන්නම තියෙන්නේ ආදේශ්ට තියෙන ආදරේනේ. ඉතින් ඒ දෙන්නගේ ආදරේ දකින්න අපි කැමති නිසා ඒ දෙන්නට මේ කතාව ඇතුලේ වැඩි ඉඩක් වෙන් වෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. දැන් නෙත්මිගේ කතන්දර අහලා ආදේශ්ගේ අම්මත් හොඳටම කලබල වෙලානේ ඉන්නේ. ඉතින් බැරි වෙලා හරි ආදේශ්ගේ අම්මා මේ දේවල් ගැන හසරැලිගෙන් ඇහුවොත් හසරැලි ආදේශ්ට මොනතරම් ආදරේ වුණත් එයාගේ කැමැත්ත ආදේශ්ට කියන එකක් නෑ. ඉතින් ඒක එහෙම වෙනවා දකින්න මම නම් පොඩ්ඩක්වත්ම කැමති නෑ. මේ ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. එහෙමනම් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. මං ඔයාගේ ආදරණීය චන්දි.